අද තලුත් වීඩියෝ ගෙනල් තියෙනවා. මේ වීඩියෝ එකෙන් ගෙනල් තියෙන්නේ කලින් කතා කරපු AI shorts හදන්න පුළුවන් site එක update එකක් ගැන කතා කරන්න. එතකොට මේකෙදි ඔයාලට Veo 3.1 free use කරන්න පුළුවන් unlimited. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා channel එකට අලුත් කෙනෙක් නම් පහළ තියෙන රතු පාට subscribe button එක එකතු කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරනවා. මුලින්ම කරන්න ඕනේ Play Store එකට යන්න ඕනේ. Play Store එකට ගිහිල්ලා මේ app එක නැත්නම් install කරගන්න ඕනේ. GENV කියලා type කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ app එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේක install කරගෙන නැති අය මේක install කරගන්න මුලින්ම. ඊට පස්සේ මේක open කරගන්න. හරි ඔයාලා open කරගත්තට පස්සේ සාමාන්‍ය interface එක වගේ වෙනවා. ඔයාලට මේකෙදි login වීමක් කරන්න આવත් ඔයාලා login වෙන්න. ඔයාලගේ Gmail එක හරහා මේකට login වෙන්න. ඊට පස්සේ ඔයාලා login වුණාට පස්සේ මේ වගේ ad එකක් එහෙම આવත් උඩ තියෙන මේ continue to app කියන එක click කරන්න. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන මම කලින් කතා කරද්දී ඔයාලට මතකයි මේ ෆ්‍රී වීඩියෝ කියලා එකක් තියෙනවා පහළ ඔයාලට පේනවා ඇති මම ඒක ඔයාලට ඊතලෙන් පෙන්නන්න මෙන්න මේ තියෙන ෆ්‍රී වීඩියෝ කියලා අන්න ඕක අපිට සිලෙක්ට් කරාම අපිට පුළුවන් උනේ ෆ්‍රී වීඩියෝ කියන එක විතරයි ඇප්ලයි කරන්න හැබැයි දැන් මේ සයිට් එකේ මේ ඇප් එකේ අප්ඩේට් එකක් නිසා අපිට Veo 3 එකත් ෆ්‍රී යූස් කරන්න පුළුවන් මේ තියෙන ෆ්‍රී වීඩියෝ කියලා මෙන්න මේකේ ඊතලේ ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ grok එක තියෙන ඊට පහළින් තියෙනවා Google Veo 3.1 fast එක තියෙනවා Google Veo 3.1 lite එක තියෙනවා Google Veo 3.1 එක තියෙනවා ඉතින් අපිට මේ Veo 3.1 fast එක සහ lite එක use කරන්න පුළුවන් අපිට free ඉතින් මම මෙතනදී Veo 3.1 fast එක මෙතන select කරනවා හරි ඊට පස්සේ ඔයාලට මේ තප්පර ගන්න ඔටෝම select කරලා දිනවා ඊට පස්සේ aspect ratio එක ඔයාලට පුළුවන් කැමති size එකක් දාගන්න මම මෙතනදී මේ තියෙන එකම තියාගන්නවා ඊට පස්සේ quality එක නම් කොහොමද අපිට 720 තමයි උපරිම පුළුවන් මොකද අනිත් ඒවා paid හරි ඊට පස්සේ මේ කතිර වගේ එක මෙතනින් දැන් ඔයාලා ක්ලික් කරන්න දැන් මේ ටික හරියට හදාගුවට පස්සේ මෙන්න මෙතන තියෙන කතිරේ ඒ ක්ලික් කරන්න හරි ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මේ describe the content you want කියන එක මෙන්න මෙතන select කරලා ඉවරලා මෙතන ඔයාලට හදාගන්න ඕනි prompt එක paste කරන්න chat GPT එකකින් හරි කැමති AI එකකින් හදාගත්ත prompt එකක් තියෙනවා නම් ඒක මෙතන paste කරන්න okay අනිවාර්යෙන් මේ උඩ තියෙන වීඩියෝ කී මොඩල් කියන එක select කරන්න දැන් ඔයාලට පේනවා මේ මගේ උඩ පේනවා ඇති වීඩියෝ කියලා එකක් තියෙනවා image කියලා එකක් තියෙනවා මෙතන ඔයාලා select කරන්න ඕනේ වීඩියෝ කියන එක මොකද වීඩියෝ ගන්න හදන්නේ හරි ඊට පස්සේ දැන් ඔයාලා මෙතන පේනවා ඇති create ad කියලා තියෙනවා අපේ prompt එක දාපු තැනට පහළ තියෙනවා create ad කියලා මෙන්න මේක එකපාරක් click කරන්න හරි ඊට පස්සේ agree කියලා එනවා agree කරන්න ඊට පස්සේ ad එකක් play වෙයි සමහර විට හරි ඔයාලට පේනවා ඇති දැන් මගේ වීඩියෝ එක හැදෙන එකම තියෙනවා ඔයාලට තියෙන්නේ මෙතන දැන් උඩම තියෙනවා පේනවාද මම ඔයාලට පෙන්නන්නම් මේ වම් පැත්තේ තියෙනවා ඊතලය ඔයාලට පේනවාද එන්නේ ඊතලේ ක්ලික් කරන්න හරි ඊට පස්සේ දැන් ඇඩ් එක ප්ලේ වෙන්න පටන් ගන්නවා අපේ ඊට පස්සේ ඇඩ් එක ප්ලේ වුණාට පස්සේ ඔයාලට තියෙන්නේ මේ කතිරයක් කොහෙන් හරි න උඩ පැත්තෙන් ඒ කතිර ක්ලික් කරන්න හරි මේ කතිර ස්කිප් කරන්න වගේ આવත් ස්කිප් කරලා මේ කතිරේ ක්ලික් කරන්න හරි ඊට පස්සේ ඔයාලා මෙතන දැන් ඔයාලට පේනවා ඇති උඩම තියෙනවා ඉරි කෑලි තුනක් වගේ මෙන්න මේ ඉරි කෑලි තුන ක්ලික් කරන්න හරි ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් තුන්වෙනියට තියෙනවා asset කියලා එකක් asset කියලා දින මේ පේන ඇති ඔයාලට asset කියලා එකක් මෙන්න මේ asset කියන එක ක්ලික් කරන්න එකපාරක් හරි ඔයාලට පේනවා ඇති දැන් අපේ වීඩියෝ එක ජෙනරේට් වෙන ගමන් තියෙන්නේ 128යි ඔයාලට පේනවා ඇති මේක 100ක් වුණාට පස්සේ තමයි අපිට මේක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් වෙන්නේ ඒ වගේම ඔයාලට ඉමේජ් එකක් ජෙනරේට් කරගන්නත් මේ විදිහම තමයි ඔයා මෙතෙන්ට ඇවිල්ලා ඉමේජ් කියන එක මේ උඩින් සිලෙක්ට් කරනවා ඔයාලට පෙන්නන්න මෙන්න මේ ඉමේජ් එක ජෙනරේට් කරද්දී මෙන්න මේක සිලෙක්ට් කරාට පස්සේ ඔයාගේ ඉමේජ් එක ජෙනරේට් වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් තප්පර ගණක් ඇතුළත Oh my god wow දැන් මේක වීඩියෝ එකක් නිසා පොඩි වෙලාවක් ගත වෙනවා වීඩියෝ එක හැදෙන්න ඒ වගේම ඔයාලට මතක් කරන්න ඕනේ මම ඊට අමතරව AI shorts හදාගන්න පුළුවන් තවත් සයිට් ගැන දාලා දිනවා ඒ සයිට් තාම වැඩ කරන නිසා ඔයාලා බලපු නැති කෙනෙක් ඉන්නවා ඔයාලට පුළුවන් ඒවත් බලලා මේ වීඩියෝ ටිකක් හදාගන්න දැන් වීඩියෝ ඔයාලා මේ පුළුවන් තරම් එකට හදාගත්තේ නැත්නම් මේ සයිට් සමහරවිට paid වෙන්න පුළුවන් මේ Veo 3 එක paid වෙන්න පුළුවන් අපි බලමු මේ හදපු වීඩියෝ එක කොයිතරම් quality එකක් තියෙයිද කියලා බලන්න ඔයාලට ඔයාලට මේක සවුන්ඩ් ඇහුණත් දන්නේ නැහැ කොහොමද මේකේ ඔයාලට සවුන්ඩ් එහෙමත් බලාගන්න පුළුවන් දැන් මම මෙතන ඔයාලට එකපාරක් ප්ලේ කරලා පෙන්නනවා ඔයාලට ඇහෙන්න ඇති සමහර විට මේකේ සවුන්ඩ් එහෙමත් තියෙනවා ඉතින් ඒ නිසා කිසිම අවුලක් නැහැ ඔයාලට මේක මේ ගොඩක් වටින ටූල් එකක් හරිද දැන් මේක ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න විදිය තමයි දැන් ඔයාලට මේක ඔයාලට එකපාරක් පෙන්නනවා දැන් ඔයාලට පුළුවන් මෙතන පහළ තියෙනවා ඩවුන්ලෝඩ් ඒ මේ වගේ ඇඩ් කීපයක් આવත් මේවා
කතිරේ තියෙන මේ කතිරේ ක්ලික් කරන්න. හරි ඔයාලා මේම ඇඩ් ටික බලලි වෙලා ඇටික ක්ලෝස් කරාට පස්සේ මෙන්න මේ වගේ ලෝඩ් වීමක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන දැන් ඔයාලට පේනවා ඇති මම දැන් මගේ වීඩියෝ එක දැන් ඩවුන්ලෝඩ් කරලා ඇති සමහරට. දැන් මේ ඩවුන්ලෝඩ් AD කියන එක තමයි මම ක්ලික් කරේ. ඔයාලට මම පෙන්නන්නම්. මම ක්ලික් කරපේක මෙන්න මෙතන ඔයාලට පේනවා වීඩියෝ එකට පහලින් තියෙනවා මේ ඩවුන්ලෝඩ් AD කියලා. ඔන්න ඔක තමයි මම ක්ලික් කරේ. ඊට පස්සේ ඇඩ් ටික ප්ලේ වුණා. ඒක ක්ලෝස් කරාට පස්සේ තමයි වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙන්නේ. හරි බලමු ඩවුන්ලෝඩ් ඇඩ් කියන එක නැවත ක්ලික් කරලා හරි ඇඩ් ටිකක් තමයි ප්ලේ වෙන්නේ. මේ ඊට පස්සේ වීඩියෝ සේව් වෙලා ඇති සමහරට මම ඔයාලට පෙන්නන්නම්. ඔයාලට පේනවා ඇති මගේ වීඩියෝ එක දැන් ගැලරියට සේව් වෙලා තියෙන්නේ. එකපාරක් අර ඇඩ් එක ප්ලේ වුණාට පස්සේ ඔයාලා ක්ලෝස් කරාට පස්සේ මේක ෆෝන් එකට සේව් වෙනවා. ඔයාලට පේනවා ඇති දැන්. ඔයාලට ඇහෙන්නත් ඇති මේක සවුන්ඩ් එහෙමත් තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මෙන්න මේ විදිහට තමයි ඔයාලට AI short AI හදන්න පුළුවන් ටූල් එක ගැන විස්තර කරලා අප්ඩේට් කිරීමක් කරේ. ඉතින් මේ වගේ අප්ඩේට් සහ මේ වගේ ටූල් ගැන තව දැනගන්න කැමති නම් ඔයාලට පුළුවන් මේක ලයික් කරලා කමෙන්ට් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න පුළුවන්. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.